මල්ලි කේක් කෑල්ලක් කන්න. දෙන්න. ඔයත් කන්න. ඔයා ගන්න නෑ අක්කේ. අපේ පළවෙනි නෑනා මගේ බර්ත්ඩේ එකට අපේ අයියාගේ අතේ එව්වේ චොකලට් කේක් නේ. ඕ ඇත්තද? දැන් එතකොට කවුද පළවෙනි නෑනා? අක්කා ඉතින් දන්නේ නෑනේ කිව්වයි කියලා. ඉතින් එයාට නමක් එහෙම ඇතිනේ. මාල්කි දිසානායක. මල්කි. so sweet name නේ. ඉතින් දීපු කේක් රසයිද? ඒවා මරු චොකලට් කේක් තිබුණේ. මන් දීපු ඒවටත් වඩා රසයිද ඉතින්? අක්කා දන්නේ නෑනේ අක්කේ. මල්කිට කෑම හදන්න පුළුවන් ආයි වයි කුක්බුක් අයියත් පරාදයි. ඇත්තද? ඔව්වනේ. සමහර දවස් වලට සෑන්ඩ්විච් හදලා එවනවා පට්ට රසයි අප්පා. මාරයිනේ. ඔයාට තව කේක් කෑල්ලක් ඕනේද මල්ලි? අපෝ ඒක එච්චර වෙන්නේ නෑනේ. යන් මොකද්ද බං ඔබේ කලේ? මීට වඩා හොඳයි මම මරන් කෑවනා. ඇයි? ඔබ මොකටද බං අර මල් කේක් දුන්න කේක් එකක් ගැන කියෙව්වේ? ඕකද? ඕක අක්කා ගණන් ගන්න නෑනේ. බලන් හිටහන්කෝ. ඔබ දන්න තරම තමයි. අක්කේ මහන්සි අප්පා. තේ ටිකක්වත් බොමුද? ඉන්නකො මං තේ හදන් එන්න. දැක්කනේ මම කිව්වේ අක්කවුලක් නෑ කියලා. අනේ ඔබ දන්න ඉටි ගෙඩිය තව පොඩ්ඩකින් බලහන්කෝ. චොකලට් කේක් මෙච්චර මේ අපි දැන් ටිකකට කලිනුත් කෑවනේ. ඔව් ඇයි කන්න බැරිද? ඕගොල්ලෝ ඉස්සර ඉඳන් චොක්ලට් කේක් කන්න මාර ආසාවකින් ඉඳලා තියෙන්නේ. දැන් ඉතින් කන්න ඔක්කොම ටික. නෑ බබා කන්න පුළුවන්. මං කන්න. අක්කේ මේ ඔක්කොම කන්න ඕනේද? ඔව් ඕගොල්ලෝ චොක්ලට් කේක් කන්න මාර ආසයි බෝ. කන්න. මේ කාපම් බං මගුලක් කරනවා. ඔක්කොම කන්න. පොඩ්ඩක් වතුරු කරන්න බෑ. හරි රහයින චොක්ලට් කේක් නේද? ඔහොම බෑ වේගෙන් කන්න. කන්න. ඔගොල්ලෝ චොක්ලට් කේක් වලට කොහොමත් හරි ආසයිනේ. කන්න. අම්මෝ අක්කේ ඉවරයි ඇති. නෑ ඉවර නෑ. පොඩ්ඩ එන්න. ඔහොම ඉන්න.